කොහොමද ළමයි ඔයාලට? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මම කොහොමද මගේ සතියන්තය ගත කරන්න කියලා. ඉතින් ළමයි මේ දවස්වල අපිට නම් හොඳටම වැස්ස. මම ඉතින් ඔය මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට ගිහිල්ලා එන ගමන් තමයි ඉන්නේ. මං දැන් ඉතින් ඔය පෙන්නන්නේ අපේ ගෙදරට යන පාර. කඳු නැගලා, කඳු බැහැලා එහෙම තමයි අපේ ගෙදරට යන්න තියෙන්නේ. වෙනදට නම් ඔය ඉස්සරහා තියෙන කන්ද ලස්සනට පැහැදිලිව පේනවා. අද ඉතින් මීදුම නිසා කන්ද පැහැදිලිව පේන්නේ නැහැ. අවුව වුණත්, වැස්ස වුණත් මම හරිම ආසාවෙන් තමයි අපේ පාරේ ඇවිදගෙන යන්නේ. මොකද වටපිටාව ලස්සන නිසා ඒවා බල සමහරවිට වීඩියෝස් ගන්නවා, ඔය දැන් ගන්නවා වගේ. එහෙම තමයි ඉතින් මං යන්නේ. ඔන්න බලන්න ළමයි ගෙදර ඇවිල්ලා බලනකොට මගේ කකුලේ හිටපු කූඩාලු 3 දෙනා. ඉතින් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මම ඊළඟට ලෑස්ති වුණේ මගේ පොත් මේසය අස් කරගන්න. මොකද ඊළඟ සතියේට මම ලෑස්ති වෙන්න නම් මගේ පොත් මේසය ලස්සනට පිළිවෙලට තියාගන්න ඕනි. ඔන්න ඉතින් දැන් මං අලුත් මේසරෙද්දකුත් මගේ මේසෙට දාගත්තා. මට හිතුණා මගේ මේසරෙද්ද වෙනස් කරොත් හොඳයි කියලා. මගේ කලින් තිබුණ එක ටිකක් කිලිටු වෙලා. දැන් මං ඔය කරන්නේ මගේ පොත් මේසෙට ආයෙ පොත් ටික අහුරගන්න එක. ඉතින් ඔතන මගේ පොත් වගේම මගේ ඩිප්ලෝමාස් වල පොත් වගේම මම ක්ලාස් කරනවා 6-9 පන්තිවලට මේ ගණන් පන්ති. ඉතින් ඒ ළමයිගේ පොතුත් ඔතන තියෙනවා. මම බලන්න ඉල්ලගෙන ඒවයි මගේ A levels පොත් සමහර ලාවට ඕන වුණාම ගන්නවා. ඒ පොතුයි ඒ ටික තමයි ඉතින් ඔය මං පිළිවෙලකට තියාගන්නේ. ඉතින් මගේ පොත් රාකියෙන් තියන්න ඕනි පොත් ටික වෙනමයි. මට දැන් වැඩ කරන්න ඕනි වෙන ඒවයි වෙනම අහුරගන්න තමයි ඔය මං අහුරගන්න ගමන් තමයි මම ඔය ඉන්නේ. මේසෙත් අස් කරලා ඉවර වෙලා දැන් මම ඔය ලෑස්ති වෙන්නේ මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න. මුලින්ම මම කරේ මට රෙකෝඩින් එකක් තිබ්බ බලන්න. මම ඉතින් ඒක බලන ගමන් අවශ්‍ය කරන නෝට්ස් ටික ලියා ගන්න ගමන් තමයි ඔය ඉන්නේ. මම බැලුවේ AI ගැන තියෙන වීඩියෝ එකක්. ඉතින් ඒකේ තියෙන දේවල් තමයි මම ඔය ලියන්නේ. ඔය ඉතින් ඊරිත දවස මගේ ක්ලාස් එක කරන වෙලාවත් තමයි ඔය. ඉතින් ඒකේ හිටපු ළමයි ඒගොල්ලන්ගේ ඉස්කෝලේ කරපු ප්‍රැක්ටිකල් එකක් මටත් පේන්න ඕන පන්තියට ගෙනල්ලා යාළුවට කරන්න ඕනි කිව්වා. මම ගණන් පන්ති කරාට උන්න මට විද්‍යාව ප්‍රැක්ටිකල් එකකුත් කරන්න වුණා එහෙනම්. ඉතින් ඊට පස්සේ බැලුම් බෝල පිඹුනාට පස්සේ ඔන්න ඉතින් මාත් ඉතින් උදව් වුණා ඒගොල්ලන්ට ගැට ගහන්න එහෙම. ඔය ඉතින් මං ක්ලාස් එකේ ඉන්න වෙලාවේ මට මගේ ළමයින්ගෙන් හම්බුණ පුංචි ට්‍රීට් එකක්. මම ඒකත් වීඩියෝ කරගත්තා ඉතින්.
ඉතින් මම ළමයිගේ පොත් බලන වෙලාවක් ඔයාලට මතකද අපිත් පොඩි කාලේ පොතේ හරි තියෙනවට හරිම කැමති. ඒ කියන්නේ මම කැමති නෑ මගේ පොත්වල වැරදි තියෙනවට. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ගණන් ටික හරියටම හදන්න. මම ඉතින් වැරදි දාන්නේ නෑ. චූටි තරු ලකුණක් දානවා මගේ ළමයිට මේ. එතකොට ඒගොල්ලෝ ආයේ ගාන හදලා දෙනවා මට. ගණන් ටික ඔක්කොම හරි ගියොත් එහෙම මම ළමයිට තරුවක් දෙනවා. ඉතින් එක්කෙනෙක්ට තරුවක් දීලා අනිත් එක්කෙනාට දෙන්න බැරි වුණොත් ප්‍රශ්න ගොඩයි ඉතින් මට. ඈත දුරක පිපෙන රුවදැසට හමු නොවෙන කෝලනි හඩ වදින මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා. ක්ලාස් එහෙමත් ඉවර කළා. දැන් ඉතින් මං ඔය ලෑස්ති වුණේ මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ. කලින් සති දෙකක්ම විතර මට යන්න බැරි වුණා. ඉතින් ඒකේ නෝට්ස් වගේක් තමයි මම ඔය ලියන්නේ. ඉතින් ළමයි මට වුණ වැඩේ තමයි මම සති දෙකකට විතර මේ නෝට්ස් ලියන්න ඉඩ තියන්න නැතුව මම ඊට පස්සේ සතිය ගිහිල්ලා නෝට්ස් ටික වෙන කොළවල ලිව්වා. අර ටික ලියලම ලියනවයි කියලා. ඉඩ දිව්වේ නැහැ. ඉතින් කොහොම හරි මගේ අර නෝට්ස් ටිකක් නැති වෙලා මට හොයාගන්න බැරි වුණා. ඒක නිසා මට ඒවත් ආපහු ලියන්න වුණා යාළුවෙක්ගෙන් ඉල්ලගෙන. ඉතින් මං ඒ ඔක්කොම ලියන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් ළමයි ඔයාලා නම් මං වගේ කරන්න එපා. යන්න බැරි වුණොත් එහෙම එතාම යාළුවෙක්ගෙන් නෝට්ස් ටික ඉල්ලගෙන ඒ ටික සම්පූර්ණ කරගෙන ඊළඟ දවසේ පන්ති යන්න මමත් හිතාගත්තා ආයෙනම් මට ක්ලාස් යන්න බැරි වුණොත් මම අනිවාර්යෙන්ම නෝට් ටික ඊළඟ සතියේ යද්දී අනිවාර්යෙන්ම ලියාගෙන යනවා කියලා. එහෙනම් ළමයි අදට මං ගිහිල්ලා එන්නම්. ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.